ඒවල තියෙනවා මේ පාසල් ආචාර්යවරයෙක් දිස්ත්‍රික් එක ගිය අවුරුද්දේ ළමයි දෙන්නෙක්ගේ ප්‍රතිඵල ලේඛනත් එක්ක විස්තර. එක්කෙනෙක් දෙන්නම බයෝ දිස්ත්‍රික් ෆස්ට් ඒ දිස්ත්‍රික්කේ දක්ෂයි. දිස්ත්‍රික්කේ පළවෙනි ආවෙන ළමයා දක්ෂයි. අනිත් එක්කෙනා දිස්ත්‍රික්කේ 50 ගාණක් වගේ මට මතක විදිහට. දෙන්නටම තියෙන එක පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඉදිරි වසර 5ක කාල සීමාව ඉගෙන ගන්න සල්ලි නැහැ. ඔයාලට එහෙම ප්‍රශ්න නැහැ. ඔයාලට තියෙන මෙඩිසින් යන්න උත්සාහ කරනවා ඒකේ මොනවා හරි එකක් මේ හරියට වැඩ. එහෙම ගිහිල්ලත් ඊළඟ ප්‍රශ්නය තමයි යන්න විදිහක් නැහැ. ඒ අය කල්පනා කරනවා රැකියාවක් කරන ගමන් යන්න කරන්න පුළුවන් පාඨමාලාවකට මාරු වෙන්න. මං කියන්නේ කල්පනා කරනවා කියන්නේ පීඩනය කොච්චර ලොකුද කියලා හිතන්න. දිස්ත්‍රික්කේ පළවෙනියා වෙච්ච ළමයාට හිතෙනවා ඒ මෙඩිසින් ගියොත් ජොබ් එකක් කරන්න බෑ. මෙඩිසින් යන ගමන් ජොබ් එකක් කරන්න බැරි නිසා ජොබ් එකක් කරන්න පුළුවන් කෝස් එකකට මාරු වෙන්න. ඉතින් මට කතා කරලා කිව්වා විස්තර ටිකක් එවලා පුළුවන්කමක් තියෙනවා නම් කවුරු හරි මේ අවුරුදු 5ක 6ක කාල සීමාව ඒගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන්න පහසුකම් ටිකක් දෙන්න පුළුවන් කිසියම් මුදලක් වෙන් කරන්න පුළුවන් ශිෂ්‍යත්වයක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් හොයන්න කියලා. මම කල්පනා කළා ඔයාලට වඩා කොයිතරම් බැර ඇරුම්ද. එකක් නෙවෙයි ඕකේ තිබිච්ච මට දැනිච්ච කාරණාව. ගිය අවුරුද්දේ මේ කාල සීමාවෙත් ඔය ආර්ථික ප්‍රශ්න ඔය ගෙවල් වලට තියෙන්න ඇතිනේ. ඒ සියලු ප්‍රශ්න එක්ක දිස්ත්‍රික් එක පළවෙනියා වෙනවා කියන්නේ. කෝස් එක මාරු කරලා ජොබ් එකට යන්න පුළුවන් කෝස් එකකට යන්න හිතෙනවා කියන්නේම දැනුත් ඒ ප්‍රශ්න ගෙදර තියෙනවා කියන එකනේ. ඒ සියලු පීඩනයන් මැද්දේ දිස්ත්‍රික්කේ පළවෙනියා වෙනවා. මේ තරඟය ඇතුලේ එක ළමයි කණ්ඩායමකට ගෙදරට ඇවිල්ලා උගන්නලා ප්‍රශ්න පත්‍ර පන්ති වලට වෙනම ගිහිල්ලා තියරි පන්ති වලට වෙනම ගිහිල්ලා රිවිෂන් වලට වෙනම ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා අම්මලා තාත්තා තල්ලු කරලා මෙතනට එක්කගෙන ඇවිල්ලා ආපහු අරගෙන ගිහිල්ලා මේ ඔක්කොම ටික කරලා මෙඩිසින් හරි ඉංජිනේරින් හරි දාන්න try කරනකොට තමන්ගේ අධ්‍යාපනයට ප්‍රමාණවත්වත් මුදල් නැති ළමයි ඒ තරඟයට පෙනී සිටලා පළවෙනියා වෙනවා. මාර වැඩන්නේ. ඉතින් කවුරු හරි ඔයාලා දන්න අය හරි මොකක් හරි ශිෂ්‍යත්වයක් හදාගන්න කවුරු හරි හිටියොත් එහෙම පොඩ්ඩක් ඒ අයව දැනුවත් කරන්න පුළුවන් මට කිව්වොත් මම ඒගොල්ලන්ගේ දුරකථන අංකය දෙන්නම් ඒ ගුරුවරයාගේ.